everyone, welcome to my YouTube channel. මුලින්ම ඔයාලට කොහොමද? ගොඩ දවසකට පස්සේ තමයි මට vlog එකක් ඔයාලට දෙන්න පුළුවන් වුණේ. අවුරුදු දෙකකට පස්සේ මම දාන first vlog එක තමයි අපේ Bangkok tour එක. ඉතින් ඔයාලට පුළුවන් අද ඉඳලා දිගටම අපේ videos බලන්න. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා like කරලා කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් දැන් ඉතින් අපි ගෙදරින් එළියට ආවා. ඇවිල්ලා දැන් මේ එයාපෝට් එකට යන තමයි හදන්නේ. එහෙනම් අපි එයාපෝට් එකට ගිහිල්ලා හම්බ වෙමු. අපි එයාපෝට් එකට ආවා. චෙක් ඉන් එක ඕපන් වෙනකන් තමයි ඉන්නේ. තව චුට්ටක් වෙලා තියෙනවා චෙක් ඉන් එක ඕපන් වෙන්න. එයාපෝට් එකේ සෙනගම නෑ ළමයි. ගොඩාක් සෙනග පෙරලා හිටපු තැනක් නිකන් පාළුවට ගිහිල්ලා වගේ මාරම පාළුවක් දැනෙනවා එතනට ගියාම. චෙක් ඉන් එකේ වැඩත් ඔක්කොම ඉවර කරගෙන අපි දැන් ඉමිග්‍රේෂන් එකට යන්න තමයි හදන්නේ. ඉතින් අපි හිත හදාගෙන යන්න පිටත් වුණා. එයා තව චුට්ට දවසකින් බැංකොක් වලට එන නිසා. හරි ළමයි අපි දැන් යන ගමන් ඉන්නේ ගේට් එකට. දැන් අපිට තියෙනවා අපි දැන් යන්නේ කෙලින්ම බහරෙන් ගිහිල්ලා 1 hour ඊට පස්සේ එතනින් අපි යනවා බැංකොක්. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගැවිකසේ මාළුව සැඟව කියා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගැවිකසේ මාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි දැන් ගේට් එකට යන ගමන් ළමයි ඉන්නේ. පාළුවෝ මාදේ කවුරුද තනිමෙකුවේ. දැන් අපි කන්න යනවා. Can you get like a අපි කන්න යන්නේ. yeah like a coffee ගෙදරින් කාලා ආවේ ඒනොට මෙයාට මාර බඩගිනි එළියට ආවම හැමදාම එයාපෝට් එකට ආවම මෙයාට මාර බඩගින්නක් එනවා. හැම කියන්නේ එයාට විතර නෙමෙයි අපිට. ළමයි කොස්තමල්ලිගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න හරිද? ඔයාලා නිසාම හැදුවා මේ YouTube channel එකක් අපේ කොස්තමල්ලි. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න ළමයි. බඩගිනි පුදුම බඩගින්නක් මේ. අපේ කෑවෙනවා ළමයි. හරි ළමයි එහෙනම් අපි කාලා හම්බ වෙමු. බඩගිනි. හැබැයි අපිට මිස් කරනවා අපේ තාත්ති පැටියව. මිස් යූ තාත්ති. එයාත් එනවා. මුලින්ම අපි යන්නේ ආ වැඩ වගේකට හිර වෙච්ච නිසා අපි කලින් යනවා. ඊට පස්සේ ආයෙනවා. හරි ගයිස් එහෙනම් අපි කාලා ඉක්මනට ගේට් එකට යන්න. ගේට් එක ළඟට යනකොට හම්බ වෙමු. मनलोल रंग सेना हदेसियम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා. ළමයි ෆ්ලයිට් එකේදී හම්බ වුණ මීල් එක තමයි මේ තියෙන්නේ. ෂවර්ම එකක් තමයි හම්බ වුණේ. මේක ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක් ගල්ෆ් එයා. ඉතින් අපි කාලා බලමු මේක කොහොමද රස කියලා.
ඉතින් ළමයි මේ ෆ්ලයිට් එකේ මම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද පිටිපස්සේ ෂීට්ස් වල ඉන්න අයට අන්කම්ෆර්ටබල් නිසා. හරි ළමයි එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බහරේන එයාපෝට් එකට ගිහිල්ලා ආයෙත් හම්බ වෙමු. අපි දැන් තමයි බහරේන එයාපෝට් එකට ආවේ. ගොඩක් අය නම් දන්නවා ඇති. ඒත් නොදන්න අයට මම කියන්නම්. අපි ඩුබායි ඉඳලා කෙලිම බැංකොක් වලට ආවේ නැහැ. බහරේන් වලදී අපි ෆ්ලයිට් එක මාරු කරා. ඒකට තමයි කනෙක්ටින් ෆ්ලයිට් එහෙමත් නැත්නම් ට්‍රාන්සිට් එකක් කියලා කියන්නේ. ඇත්තටම මගේ ට්‍රාන්සිට් එකක ආව ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඇත්තටම ළමයි මුලින් නම් චූටි බයක් තිබුණා. ඊට පස්සේ බහරේන එයාපෝට් එකේදී ෆ්ලයිට් එක මාරු කරන එක හිතුවට වඩා ලේසි වුණා. අපි ගේට් එකට ඇවිල්ලා වේට් කරගෙන ඉන්නේ. ගේට් ඕපන් කරනකම් අපිට තව පැය දෙකක් විතර කාලයක් තියෙනවා ඕපන් කරන්න. ඉතින් අපි දැන් යන්න හදන්නේ චුට්ටක් ඇවිදලා කොෆි එකක් බීලා එන්න. ඇත්තටම ළමයි කියන්න ඕනේ මේ බහරේන එයාපෝට් එක මාරම ලස්සනයි. ඒ වගේම ස්ටාෆ් එකත් මාර ෆ්‍රෙන්ඩ්ලි, මාරම හොඳයි. මේ අපි දැන් යනවා පොඩ්ඩක් ඇවිදින්න. මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරන්න. එයාපෝට් එකේ පට්ට. යා. මෙයා ලොකු ඕපයක් හොයනවා. මොනවද ඕප දූප හොයන්නේ? බල්ලෙක් දුවනවා වගේ. බල්ලෙක්. යන්න. කොෆි එකක් ගත්තා ළමයි. මොකද අපිට පැය දෙකක් විතර ඉන්න වුණා ෆ්ලයිට් එක එනකන්. ඉතින් අපි කොෆි එකක් බිබී චැට් එකක් දාගෙන ඉන්නවා අපේ ෆ්ලයිට් එක එනකන්. මෙයාට නම් ළමයි පොඩි මහන්සියක්වත් නැහැ. එයා හරි බිසි. ඉතින් ගෙදරින් එළියට ආව වෙලාවෙ ඉඳලා මාව පරිස්සම් කරනවා ඇරෙන්න. එයාට වෙන වැඩක් නැහැ ළමයි. ඔයා කියන්න බබාගේ channel එක subscribe කරන්න කියලා කට්ටියට. මම channel එකක් හදන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න. වීඩියෝ ගන්නවා දැන් මේ එන එක ගැන මම වීඩියෝ ටිකක් ගත්තා. channel එක හදලා name එක කියමු. first vlog එක එතකොට බැංකොක් vlog එක නේ. ඔව්. තාම name එකක් මම හිතලා නැහැ ඉතින්. ළමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කොස්තමල්ලිව subscribe කරන්න. ඔයා subscribe කරන්න channel දෙකම. thank you. ඉතින් ළමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා වීඩියෝස් දාන්න නැද්ද කියලා. මම හිතන්නේ දැන් අවුරුදු 2කින් විතර තමයි මම මේ වීඩියෝ එකක් දාන්නේ. මෙතනින් එහාට ඔයාලට දිගටම පුළුවන් මගේ channel එකේ vlogs බලන්න. ඉතින් මගෙත් එක්ක හිටපු ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා අහලා තිබුණා අක්කි වීඩියෝස් දාන්න නැද්ද? ඇයි දැන් වීඩියෝස් දාන්න නැත්තේ කියලා. ඉතින් මම හිතන්නේ අවුරුදු 2කින් පස්සේ මම මේ vlog එකක් දාන්නේ. වීඩියෝස් දාන්න ඕනේ කී හිටියා මට ඒකට වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් දැන් මේ ඉඳලා ඔයගලන්ට ටිකටම වීඩියෝස් බලා ගන්න පුළුවන් අපේ බැංකොක් vlog එකේ ඉඳලාම. මගේ වීඩියෝස් දාන්න නැද්ද කියලා හොයලා බලපු හැමෝටම thank you. ඉතින් අද දවසේ ගොඩක් ආදරේ. මේ වීඩියෝ එක බලන ඔය අලුත් කෙනෙක් නම් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියන්න. ලස්සන වීඩියෝස් බලමු. food challenge උත් ඉදිරියට අරගෙන යන්න අපි idea එකක් තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟට හම්බ වෙමු ෆ්ලයිට් එකේදී. අපි දැන් තමයි ෆ්ලයිට් එකට ආවේ. දැන් තියෙන්නේ නිින්දක් දාගෙන යන්න. මන්නම් නිදාගන්නේ මන්නම් 9 වෙනකන් හැවගෙන ඉන්නවා. උදේ 9 විතර වෙනවා අපිට බැංකොක් වලට යනකොට. මාරම මහන්සි. මම හිතන්නේ පැය 12ක් විතර වගේ අපි මේ ටුවර් එක නේ පැය 12ක් එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. enjoy කරයි කියලා අනිවාර්යෙන්ම मनलोल रंग सेना हदेसियम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා
6:30. ඊට පස්සේ උදේ 8:00 නැගිට්ටා. ගමන්ට පැය 4යි නිදාගත්තා. පැය 4ක් හරි 4:00 හරි තමයි නිදා ගන්න හම්බුනේ. දැන් පැය 7ක් යනවා යන්න. ගිහිල්ලා බලමු. අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. දිගටම දැන් ඔයාලට වීඩියෝස් බලා ගන්න පුළුවන් බැංකොක් ටුවර් එකේ vlogs මම අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. से निकाला तेरे साथ मेरा है नसीब जुड़ा तुझे पाके अधूरा न रहा. තාවට බලන්න ගත්තට ළමයි මට නිින්ද ගියා. මට පොඩි වෙලාවයි ඇස් දෙක වහගන්න පුළුවන් වුණේ. මෙයාලා මට කරදර කරනවා මට නිදා ගන්න දුන්නේ නැහැ. එයාලට පාළුයි කියලා. ඉතින් මම හැම්ම නැගිට්ටා. हेमंत ये वचन सिक्का अपट अप से बना की प्रेम हिम पियाने हंसने मुन्ने अपट अप තරම ළමයි මේ ෆ්ලයිට් එක නම් සුපිරිම ෆ්ලයිට් එකක්. මොකද ෆ්‍රීඩම් එක වයිෆයි එතකොට කෑම මාරම රසයි. ඒ වගේ ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. මෙහෙම දඟල ඉන්නකොට අපේ මීල් එකක් ආවා. අපි බලමු මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. ඉතින් බන් එකක් තිබුණා, ඩෙසර්ට් එකක් තිබුණා. මේක නම් ගොඩක් පැණි රහ නිසා මම වැඩි කෑවේ නෑ. ඊට පස්සේ තිබුණා චිකන් බිරියානි එකක්. තව තිබුණා වෙජිටබල් සලාඩ් එකක්. ඇපල් ජූස් එකක් තමයි මම බොන්න ගත්තේ. මොකද ගොඩාක් කූල් මට ෆ්ලයිට්ස් වල යද්දි බොන්න බැරි නිසා. මේ තමයි අපිට හම්බ වෙච්ච මීල් එක. අපි කාලා බලමු රස කොහොමද කියලා. දුව කටක් කැව්වා. ඒක මාරම රසයි ළමයි. ඒක මට දැන් මතක් වෙද්දිත් ආසයි. තිබ්බනම් හොඳයි කියලා දැන්. ඉතින් මම දැන් හස්බන්ඩ්ටත් ෆොටෝ එකක් යවලා කන්න තමයි රෙඩි වෙන්නේ. එන ළමයි අපි කාලා හම්බ වෙමු. ළමයි ඔක්කොම හොඳයි. පියේ චුට්ටක් කැපෙන්නේ. අපි පාවි මුද තුරුලටම වී නුඹේ සස්සී මම මාර්මාසයි ළමයි ෆ්ලයිට් එකේ ෆුඩ්ස් try කරන්න. ඉතින් ඒක ගොඩක් දෙනෙක් ආස දෙයක් නේ. සමහරක් අය නම් මම අහලා තියෙනවා කැමති නැහැ කියලා ෆ්ලයිට් එකේ දෙන ෆුඩ්ස් කන්න. එහෙම තමයි. ඉතින් සමහරක් අය කැමති, සමහරක් අය කැමති නැහැ. ඒ වගේම තමයි සමහරක් ෆ්ලයිට්ස් වල කැමරායි, සමහරක් ෆ්ලයිට්ස් වල කැමරා රස නැහැ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මොන දේ වුණත් අපි අනිවාර්යයෙන්ම ෆ්ලයිට් එකේ ගන්නම ඕන එක්ස්පීරියන්ස් එකක්. අපේ අම්මි හොඳට දොයි. Good morning. අපිට තව ලෑන්ඩ් කරන්න පැය භාගයක් විතර තියෙන්නේ. හොඳට නිදාගත්තා. හැබැයි ඩීප් ස්ලීප් එකක් නෑ ඉතින්. හරි මම. එහෙනම් ලෑන්ඩ් කරාට පස්සේ එයාපෝට් එකේදී හම්බ වෙමු. හරි ඉතින් අපි දැන් ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. උදේට මාරම ලස්සනයි ළමයි. දැන් වෙලාව උදේ 9ට විතර ඇති. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ඉක්මනට එයාපෝට් එකට යනකම් මට ඉවසිල්ලක් නැහැ. ගිහිල්ලා අපි බලමු බැංකොක් එයාපෝට් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එතකන් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අයිසා විනාඩි 4යි තියෙන්නේ අපිට ලෑන්ඩ් කරන්න. Finally we are came to Bangkok. ලෑන්ඩ් කරනවා ළමයි ලෑන්ඩ් කරනවා. අපි එහෙනම් එයාපෝට් එකට ගිහිල්ලා හම්බ වෙමු. ෆයිනලි අපි ආවා බැංකොක් එයාපෝට් එකට. දැන් අපිට තියෙන්නේ ඉමිග්‍රේෂන් එක ඉවර කරලා බැගේජ් ටික ක්ලියර් කරගන්න තමයි ළමයි. එහෙනම් අපි ඒ ටික කරගෙන හම්බ වෙමු. හරි ළමයි ඉමිග්‍රේෂන් ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ අපේ බැගේජ් ටික ක්ලියර් කරගන්න. ඒක ඉවරනට පස්සේ එළියට ගිහින් හම්බ වෙමු එහෙනම්. දැන් කියන්න මොන හරි. ඊට පස්සේ අපි යනවා එළියට. එළියට ගිහිල්ලා ඊට පස්සේ අපි මොන හරි කනවා බඩගිනින් ඉන්න බෑ. Okay guys එහෙනම්
බැගේජ් ටික ක්ලියර් කරගෙන හම්බ වෙමු. මෙයාගේ මේ කොණ්ඩයක් වවාගෙන හරි වදේ යන්නේ. කපමුද කොණ්ඩේ? පරිස්සමින් ආවද? ඕකේ ඩන්. බැගේජ් ටික ක්ලියර් කරගෙන අපි ආවා මනි එක්ස්චේන්ජ් එකට. එතනින් අපි ඩොලර් 100ක් වගේ තමයි එක්ස්චේන්ජ් කරගත්තේ. මොකද අපිට සිම් එකක් ගන්නත් ඕනේ, හස්බන්ඩ්ව කන්ටැක්ට් කරගන්නත් ඕනේ. ඒක නිසා අපි ඩොලර් 100ක් වගේ තමයි එයාපෝට් එකේ ඇතුලෙන් එක්ස්චේන්ජ් කරගත්තේ. දැන් අපේ චුටි පැටියට අපි ජූස් එකකුත් අරගෙන ටැක්සි එකක් ගන්න තමයි යන්නේ. එහෙනම් එළියට ගිහලා හම්බ වෙමු. හායි ගයිස්, ඉතින් අපි දැන් ටැක්සි එකට නැග්ගා. දැන් යනවා අපි හොටෙල් එකට. මම මේ vlog එක දෙකකට ගේන්න. මොකද vlog එක නැත්තම් ගොඩාක් දික් වෙනවනේ. හොටෙල් එකට ළඟට ගිහලා මම vlog එක එන්ඩ් කරනවා. ඊට පස්සේ room tour එකයි එතනින් එහාට වෙන දේවල් ඔක්කොම වෙන vlogs වලින් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඊටු vlogs ටිකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕ wow raining. පරිනවා. කරලම හොඳටම වැස්ස. සීතලක් තියෙනවා. පොඩි රස්නයක් තිබ්බ ඉස්සෙල්ලා දැන් වැස්ස. අපි දැන් හොටෙල් එකට යන ගමන් තමයි ළමයි ඉන්නේ. හොඳටම වැස්ස. මම එහෙනම් දැන් vlog එක end කරනවා. ඊළඟ vlog එකේදී අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට room tour එකත් එක්ක අරගෙන එන්නම්. මේ වීඩියෝ එක ඔයාලා enjoy කරාද කියලා මට comment එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම bye. පරිස්සමෙන් ඉන්න. मेरे मन ये बता दे तू किस ओर चला है